උතුණු කඩවර දෙහි හාමුදුරන් වහන්සේගෙන් පිහිටයි ඔබ හැම දිනාට. ඉතින් මම අද පෙන්වන්න හදන්නේ මගේ මේ තොරන් මාලාව. ඉතින් මම මේකට මල් වැලක් සකස් කරලා තියෙනවා. ඉතින් ඒකත් රතු පාටට වගේ තමයි මල් තියෙන්නේ. ඉතින් මේක දැන් හරි ලස්සනයි මේ තොරණ. ඉතින් ඔයාලට පුළුවන් නම් දරුවනේ මෙන්න මේ වගේ සකස් කරගත්තාට වරදක් නෑ. ඉතින් හරිම ලස්සනයි මේ තොරණ. ඉතින් ඔයාලට හැකිනම් මේ විදිහට සකස් කරගන්න. ඉතින් හරි ලස්සනයි මේ තොරණ. තොරණ කියන්නේ අපි ඇත්තටම මේක සරසන්න කෙහෙල් කොට ඒ වගේම මේකට ගොක්කොල උපයෝගී කරගන්නවා. නමුත් මේක දැන් මල් වැල ගිය නිසා මේකේ මලුත් පිපිලා තියෙනවා. ඉතින් හරි ලස්සනක් ඒකේ තියෙනවා. ඉතින් ඒ වගේම කඩවර දෙහි හාමුදුරන්ගේ කුටියත් මේ විදිහට මෙතනින් දිස්සෙනවා. ඉතින් මේ විදිහට තමයි මම තොරණ අලංකාරවත් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.